හායි හැමෝටම අපි අද යන්නේ කැලණි ගඟට. අඟුරු වැල්ලෙන් ගිහින් කරවනැල්ලට ගිහින් තියෙන කැලණි ගඟට තමයි අපි අද යන්නේ. යමුකෝ බලන්න. මෙන්න මෙහෙම බයික් එක පිටිපස්සේ ඉඳගෙන කම්මැලියෙක් වගේ තමයි මම යන්නේ. අපි දෙන්නම එකතු වෙලා මේ යන්නේ ඉතින් නාන්න. තව චුට්ටයි තියෙන්නේ ගඟට. ඔන්න ඔහොම හිමින් අපි දෙන්න මේ යන්නේ ගඟ හොයාගෙන. ඉන්නකො ඔයාලට දැන් බලන්න පුළුවන් මේ ගඟ. ඔන්න ඔහොම හිමින් ඔන්න අපි ගඟට ආවා. බලන්නකො ඉතින් ගඟේ ලස්සන. ඒක හරි ලස්සනට නිදහසේ ගලාගෙන යනවා. අහසත් එක්ක ගස් ටිකත් එක්ක හරි ලස්සනට ගඟ තියෙනවා. ඇත්තටම හැඟීමක් දැනෙනවා ගඟට ගියාම. හරිම සිසිලසයි. එහා අයුරු තවත් අය නානා හිටියා. අපිට කමක් නෑ. අපි දැන් මෙතනින් නානවා ඉතින්. හරි නිදහසේ හරි නිසල්මනේ ගලාගෙන යන ගඟේ තනින් තන ගල් වැටි නැහැ. ගල් එහෙම නැහැ. එක දිගට ගලාගෙන යන ගඟක් තමයි තියෙන්නේ. ගඟට බැස්සාම තමයි යාළුවනේ තේරෙන්නේ හරිම සීතලයි කියලා. පැයක් දෙකක් වුණත් ඒකේ බැලලා ඉන්න පුළුවන්. ඒ තරම් සිසිලසක් තියෙන්නේ. අපි ගියේ ටිකක් රස්නේ තියෙන දවස්වල නිසා ගොඩක් වෙලා අපිට බැහැලා ඉන්න ආස හිතුණා. සම්පූර්ණ ගඟේ වීඩියෝ එකක් අරගෙන ඔන්න ගඟ කෙළවරටත් වීඩියෝ එක අරගෙන ඇවිල්ලා මේ තියෙන්නේ ඉතින් මෙයා නාන්න යන විදිය තමයි. ගඟට බැහැලා ඇතුළටම යනවා. හිමීට පැය දෙක තුනක් නාලා අපි ගඟෙන් ගොඩට ආවා. ගොඩට ආවහම ගත්ත ලස්සන වීඩියෝ එකක් තමයි ඔය තියෙන්නේ. ගඟේ උඩ ඉඳන් තමයි මම මේ වීඩියෝ එක ගත්තේ. දැන් ඉතින් නාලා ඉවරයි. සීතලත් ඉවරයි. දැන් ඉතින් අපි මෙතන ඉඳලා හරියන්නේ නැහනේ. අපි ගෙදර යන්න බෑ. එහෙනම් ඉතින් ඔන්න අදට වීඩියෝ එක ඉවර වෙලා අපි ගෙදර යනවා. පස්සේ ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම්කෝ ලස්සන තැනකුත් එක්ක. බයි බයි.